හිරිපොද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරය කරනවා. අරුෂ් ඉදිරියේදී ආත්මය අල්ලගන්න පුළුවන් වේවිද අර එලවගෙන යන යාමට. හැබැයි එහෙම ආත්මය අල්ලගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මොකද ආත්මයට දුවාගන්න පුළුවන් වෙනවා කියන එක ගැන තමයි අද අපි මේ වෙලාවේ කතා කරන්නේ. හැබැයි ඒ විදියට දුවනවනේ පළවෙනි දවසේ. හැබැයි ඉතින් හැමදාමත් ඒක කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ කියලයි මම අද මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට ලැකලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම හරි කරලා ඉස්සරහට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. දැන් ආත්මි පළවෙනි සැරේ දෙවෙනි සැරේ මුණ ගැහුණත් හම්බ වෙන්නේ නැහැ. ඒකනේ ඇත්ත. හැබැයි ඒ හම්බ නොවුණත් අපිට මෙහෙම කියන්නට පුළුවන්. එක සැරයක් හරි හම්බ නොවි ඉන්න විදියක් නැහැ. අතටම අල්ලගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඇත්ත විදියට මට වගේම ඔයාටත් කතා කරන්න පුළුවන්. ඒ විදියට ගියාට පස්සේ අපි තව මොන වගේ දෙයක් ගැනද ඔයාට මේ වෙලාවේදී කතා කරන්නට ඕනේ. ඉතින් ඒක අපි මේ වෙලාවේ මේ විදියට කියනවා. අරුෂ්ට දැන් රණ්ඩු වෙන්න ඕනේ නැහැ. අරුෂ් දකිනවා ආත්මිට දරුවෙක් ඉන්නවා කියලා. තමන්ට දරුවෙක්වත් හදාගන්න පුළුවන් කමක් නැහනේ. හැමතිස්සෙම තමන්ගේ නෝනගෙනුත් තමන් බැනුම් අහන්නේ අන්නේ වැරද්ද හින්දා. ඉතින් මේ ගැන කල්පනා කරනකොට ඒක ලොකු වේදනාවක් බවට පත් වෙනවා කියන එක ගැන අපි මතක් කරන්න ඕනේ. කොහොම හරි මේ දරුවව තමන්ට අයිති කරගන්න පුළුවන්ද කියන කාරණාව ගොඩාක් දුරට කල්පනා කරන්නට අවස්ථාවක් ලැබේවි කියන දේ ගැන තමයි අපි මේ වෙලාවේ දකින්නේ. ඉතින් කොහොම වුණත් ආත්මි හිතුවේ නැති විදියට ආත්මියකින් සමාව අරගෙන දැන් ආත්මිට වෙන කසාදයක් වුණත් කරගන්න පුළුවන්නේ. තමන්ට මේ දරුවා දෙන්න කියන එක කියන්න පුළුවන්. එහෙම නැත්නම් මම අයව දිවෝස් කරන්නම්. ඔයා මාත් එක්ක ඉන්න කියන එක කතා කරන්නට අවස්ථාවක් ලැබෙනවා කියලයි මම ඔයාව මේ වෙලාවේ කතා කරන ගමන් කතා කරන්නේ. කොහොම හරි දැන් ඉස්සරහට තව දෙයක් අපිට බලාපොරොත්තු වෙන්නට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන මම ඔයාව මේ වෙලාවේ මතක් කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගෙන ඉන්නවා කියන කතාව ගැන අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. තව දෙයක් මට ඔයාට මතක් කරන්න පුළුවන් මේ වෙලාවේදී. ඒ මොකක් කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් කොහොම හරි ආත්මයටත් හිතා ගන්න බැරි වෙයි මේ විදිහට සමාව ගන්න යයි කියලා. Taman දැන් පසුතැවෙනවා කියන එක කෙලින්ම කතා කරાવી කියලයි මට වගේම ඔයාටත් මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කියන කාරණය ගැන අපි මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා කියලයි මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට ඕනේ.